ආයුබෝවන් දැන් ඔබට මම තවත් පුදුම ඉදිරිපත් කිරීමක් කරනවා. මම දැන් ඔබේ උපන් දිනය කියනවා. මම දන්නේ මේ ඉන්න අය කාගේවත් උපන් දිනයක්. ඒ උපන් දිනේ කියන්නට මට මේ ඉලක්කම් සටහන ප්‍රයෝජනවත් වෙනවා. ඔබ කාගේවත් උපන් දිනේ මම දන්නේ නැහැ. මම ඔබට කියන්නේ ඔබගේ උපන් දිනේ. ඒ කියන්නේ මාසයේ පළවෙනිදා ඉඳලා 31 වෙනිදා අතරතුර දවසක තමයි ඔබ සියලු දෙනාම ඉපදිලා තියෙන්නේ. එතකොට ඔබගේ ඒ උපන් දිනේ ඒ කොටුවේ ඒ තීරයේ තියනවාද B තීරයේ තියනවාද C තීරයේ තියනවාද D තීරයේ තියනවාද E තීරයේ තියනවාද කියලා හොඳට බලලා මට කියන්න. මම ඔබගේ ඒ වැඩේට පොඩි වෙලාවක් දෙනවා ඒ උපන් දිනේ තියෙන තීරුව හොයාගන්න. දැන් දුන්න වෙලාව යනවා හැම එක්කෙනෙකුටම තමන්ගේ උපන් දිනේ කොයි තීරයේ තියෙනවද කියලා හොයාගන්න පුළුවන් වෙනවා. දැන් දුව කියන්න ඔයාගේ උපන් දිනේ තියෙන්නේ කොයි තීරවලද? C D E. C D E. එහෙනම් පුතා ඉපදිලා තියෙන්නේ 7 වෙනිදාද? ඔව්. 7 වෙනිදා. එක්කෙනෙකු උපන් දිනේ නේද දුක. කියන්න බලන්න උපන් දිනේ මොන වගේ තියෙන කියලා? D E. ඔව්. විතරයිද? ඔව්. එහෙනම් 3 වෙනිදා ඉපදිලා තියෙන්නේ. කොයි වගේ තියෙන්නේ? A D E. B නම් A D E 19 වෙනිදා. හරියට. ඉතින් පුතේ අපේ මේ ඉලක්කම් හාස්කම් කියන මේ ඔබගේ මේ වැඩසටහනේදී හරිම විස්මිත දෙයක් තමයි ඉලක්කම් වලින් ඒ වාගේ උපන් දිනේ පවා කියන්නට පුළුවන් වෙනවා. දැන් මම පුතාලට කියන්නේ මම කියපු ඒ උපන් දිනේ අනේ ඔබ කොහොමද කරේ උපන් දිනේ මගේ උපන් දිනේ කිව්වේ කොහොමද කියලා අහන්නේ නැතුව මේ සටහන බලලා ඔබත් අනිත් අයගේ උපන් දිනේ කියන්න පුළුවන් සූරෙක් වෙන්න ඕනේ. ඒ හැම සඳහාම A B C D E කියන මේ තීරු වලින් හොඳට හොයලා බලලා විමර්ශනය කරන ඒ වගේම තියුණු ලෙස යමක් දිහා හොයා බලන මේ දුර පුතාලට ඔබේ උපන් දිනයත් අනිත් අයගේ උපන් දිනයත් කියන්නට අවස්ථාවක් සැලසෙනවා. එහෙනම් ඔන්න මං ඔක්කොගේම උපන් දිනේ කිව්වා. හරි බොහොම ස්තුතියි.